ඒක වඩා හොඳයි. ඔව්. Baik, dapur dulu. Càng nghiêm cỡ là đi. Olha, tam kering keren. ඒක තමයි ඔය මේ කළු බෙදිරේ කියන්නේ. ඒකේ සුදු පාට ඉලයක් තියෙනවා. මේ කැපුම කළු පාට. මේක මේ ලංකාවේ දැව ප්‍රවාහය කියන සම්පූර්ණ තහනම් කරලා තියෙනවා. කරුවල. අපි ඔයගොල්ලෝ කියන එළ කරුවල කියනවා. ඔයගේ හැබැයි ජෝනේ ගහ. හොල්ලගේ ටයිල් කඩාවන්නේ වහල් බේරලා යන්නකොට. මේ ඉන්නවා. දැනුත් අපේ ඉස්සරහට තියෙනවා. එළ කරුවල කියන්නේ ඒව හොඳ නැහැ. ඒ මුඩේ ගත්ත එකක් තියෙන්නේ. දැන් අවුරුදු 1500 පැරණි. අපේ ලංකාවේ මුල්ම රහතන් වහන්සේ මාරිෂ්ඨ මහතා වහන්සේ. එයත් එක්ක භික්ෂුවන්ට මිහාට ඊට පස්සේ මොකද එයාලා මේක පූජා කරලා තිබුණා. එදා ඉඳන් මේක තපෝවණයක් කියලා පරිහරණය කරලා තිබුණා. ওই භික්ෂුන් වහන්සේ සදා සකස් කර පොකුණක් කියලා කියන්නේ මේක බන්දා පොකුණ කියලා හඳුන්වන්නේ. බැන්ද පොකුණ බන්දා පොකුණ කියලා තියෙනවා. මේක අක්කර දෙකමාරක භූමි ප්‍රමාණය තියෙන පොකුණ විතරයි. විශාල පොකුණයි කියන්නේ ගාම සදා සකස් කර පොකුණ. මේ විශ්වංග 500ක් කියන තපෝවණයක් කියලා කියන්නේ අපේ ලංකාවේ මුල්ම රහතන් වහන්සේ අරිෂ්ඨ මහතා වහන්සේ ඒක විශ්වංග 500ක්. අර තියෙන පිටවාන්දුර මම අර කිව්වේ පිටවාන කියලා. අපේ වැවකුණක් කියලා පිටවානක් කියලා කියනවා. කියන්නේ වැඩි වතුර එදින්නම පිට කරලා තියෙනවා. ඔය දැන් වතුර හිටින්න ওই බැම්මයිනේ කඩයි යනවා. මේ යල පාර තියෙන්නේ. ඔය හැරලා ගිහලා එතනින් කඩයි යනවා. දැන් මේ කෙරවලින්. ඒක බැන්දොත් මේක පුරවන්න පුළුවන්. දැන් මේක පුරවන්න තමයි හදන්නේ. දැන් මේ කාර්යයක් කරේ පුරා විද්‍යාවෙන් කරන්නේ. දැන් ඊට පස්සේ මේ දෙපාර්තමේන්තුවේ කල්ලි මුදල් නැති නිසා මේක අර CCF එකට කියන මධ්‍යම සංස්කාර මුදලක් තියෙනවා. එයා දීලා තමයි එයාලා තමයි එයාලා ගන්න සල්ලි කියලා. ඔය දෙයක් කෙනෙක් කරන්නේ එයාලා. එයාලා කලින් තියෙන මේ උල්පත් පවා තියෙනවලු නේ මේ පල්ලේ. ඒ කියන්නේ මේ කන්දෙන් එන වතුර පරම සකස් කරලා මේක බැදලා තියෙනවා.
කියන මල්වතුවේ මුල් ආරම හිටිකල කියලා තමයි කියන්නේ. මල්වතුවේ මුලින්ම ආරම හිටිකල. මුලින් තමයි නාට්‍යකදී මහා මුද්‍රය කරන්නේ. ඔය එක. අනික තමයි ඔය දේශගුණ ගන්න කියන මේ පල්ලෙහා පාදුවේ වීලි දේශගුණ. සාමාන්‍ය අන්දාපුර දිස්ත්‍රික්කයේ වීලි දේශගුණ පවතින්නේ. ඒක එක්කලාපීය ලක්ෂණ තමයි ඉතින් දැකන් හම් වෙන්නේ. පල්ලෙහා පාදුවේ වීලි දේශගුණ කුඩට යනකොට නුවර දේශගුණ තමයි තියෙන්නේ. හැම වෙලාවෙම සීතලඳා පවුස් ස්වභාවයෙන් තමයි තියෙන්නේ. ඒක වල ලක්ෂ දිනවල උඩට යන ගම. ඒ ක්ලයිමේට් ගොඩක් වෙනස් වෙනවා. අනික තමයි ඔය පණ්ඩුකාභය කුමාරයා ගැන අහලා තියෙනවනේ. කියන පණ්ඩුකාභය කුමාරයා උම්මාද චිත්ත ළමයා බිහි වෙනකොට පිළිවෙලම එකන මරණ හදනවනේ. ඒ කුමාරයාව රජවාසනේ පිට කරනවා. ඒ පිට කරන්නේ කොහොමද? මිහින්තේ පොඩ්ඩක් කියන දොරමල්ලා ගන්න දොරමල්ලා. මේ දොරමල්ලා ගමේ තමයි කුමාරයා සංගව වෙන්නේ තියෙන්නේ. ඊට පස්සේ එහෙ ඉන්නාගේ මට මාමා මෙහාට ගියාට පස්සේ එතනින් කුමාරයා කැලේ පන්නගෙන මෙතන අරන් එනවා. මෙතන අරන් එනවා. මෙතන ආරක්ෂිත තියෙන ආරක්ෂක සංකල්ප තිබුණේ. අවසාන මාමවල් 7 දෙනාගේ 6 දෙනෙක් ලබු කපන්නාසේ මැරුවා කියනවා. මේ කන්නේ හැමදේම ලබු නෝනේ ගම්මානේ. මේ ගම්මානේට මාමවල් මැරුවා කියන්නේ. මේ හරියට ආවේ නෑ. ඒ කලයේ නැහැ. මාරයා වේර ගන්න ඒ තියෙනවා නේද? මේ ඒ ෆිල්ම් වල මේක ආවේ පොඩක්. මේ පැත්තේ ඉන්නේ. හරි ඔව් ඊට පස්සේ ආයි තමයි මේ ඔය ජනප්‍රවාදී කතා කියන රාශියක් අපි අහලා තියෙනනේ ඔය ගෝඨම්බරේ ජයසින ගැනීම අහලා තියෙනවා. ඒ අර කතා උත්සවයක් ඒවට අපි මේ ජනප්‍රවාදී වෙන කතා ඒවට අපේ ඉතිහාස පොත්වල සඳහන් කරලා තියෙනවා. 6 හරි 7 හරි පාරමිතා පුතේ අහුවෙනවා. ඔය ගෝඨම්බරේ ජයසින මෙහි ඉඳලා තියෙනවා. මේ හැම වැඩකටම දායකත්වයේ දරන තියෙනවා කියන්නේ ඒ දෙන්න කියලා කියන්නේ. ඔය ගෝඨම්බරේ කියන්නේ දසමහේ දෙන්නේ කෙනෙක් ජයසින කියන්නේ යක්ෂ දෙන්න. මේ හැම වැඩකටම දායකත්වයේ දරන නිසා ඒ දෙන්නේ මොකද සංග්‍රහය තවත් කරලා. එදා දවසේ ගෝඨම්බරේ දෙක හැමෝම ජයසින මොන හරි කියලා දෙන්න විශ්ස කළා. මේකෙ දෙන්න හැමදාම කන් දුන්නේ. රජුවම දුන්නේ ඔබ දෙන්න මේකේ රන්නේ පොඩි කළ කන්ද. මේ කන්ද උතුමට තමයි පොඩි කළ කන්ද කියන්නේ. ඔය රිටිකල කන්ද ශේෂ කඳුන උතුම කන්ද කියන රිටිකල කන්ද. ශේෂ කඳු කියන්නේ මිහින්තලේ දිලාගේ සීගිනේ කඳු වලදී මේ කන්ද උසින් වැඩි. ඔය අඩිරන්දයක් 514 සමගිතයි මීටර 760යි මුදුමත් වෙනවා. දෙන්න ඔතෙන්ද ගිහම රන් දිලා. ඊට පස්සේ ගෝඨම්බරේ පාපාරක් ගන්න ජයසිනට. ජයසින බෙල්ල කොටස් තුන කරන්න කියලා තමයි කියන්නේ. මේ පැත්තේ පළුදැස්සට පොඩ්ඩක් කියලා බෙල්ලම් කඩවල කියලා ඒ බෙල්ල වල නේද ඒකම බෙල්ලම් කඩවල යන නම් බලන්න. මේක කියලා පොඩ්ඩක් කියන්නේ ඔලු කර්ම කියලා. ඔලු කර්ම ගහකට මේ නිසා ඔලු කර්ම යන්න බලන්න. මේ පැත්තෙන් ගලින් බින්න පැත්තේ බලන්න යකල් කියලා. යකල් වෙන එකම යකල් කියන නම් බලන්න. ඊට පස්සේ ගෝඨම්බරේ දිහා කල්පනා කරන ජයසින බෙල්ල නිසා වලක මුල අරන් සල්පන හරි සවිත්තට. ඉදා ඉතින් තමයි ජයසින කියලා මහස් වුණා කියලා මහස් වුණා කතන් ගැපුම දැන් උතහන තිබෙන්නේ අවතාරයෙන් මේ වලහ පොළුවක් කියන එක මම කරන්නේ. ඒත් එහෙම නැති අහලා තියෙනවා. ඔය එක කණික තමයි ඔය රාවණාගේ ඉතිහාසය කියන උන් 5000 දෙයක්. ඒකට රාවණ ජීවිත සමයේ නිද්දවේ සංඛ්‍යාව පිටපොත හනුමට කියන දෙහිත් වල දක්කනන් ඉන්නේ. හිමාලය ගියාට පස්සේ හදිස්සියට මුළු පරවනේ කරලා කලන් යනවා. මේකේ කොටසක් අතල්ලා තියෙන මේ රිමෝට් එක ගාවේ අනිත් කොටම රිටිකල් ටෙම්පරේචර් වෙලා තියෙන. ඒකයි රිටිකල් අවශ්‍ය වෙනක් කියලා කියන්නේ. උදාහරණය මහාඩය ඊර්වාජ සමරාජ කියන දුර්ලභ ගලේ බෙහෙත් මේ කන්දේ ටෙම්පරේචර් වෙලා තියෙනවා. ඔය සංජීවනයේ කියන බෙහෙත් වල තමයි අරන් එන්නේ ගිහිලා තියෙනවා. සංජීවනයේ කියන බෙහෙත් වල මැරුණු මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන්. ඒ තරම් ප්‍රාණජීවියක් මේ බෙහෙත් වල වර්ණකමක් තියෙනවා කියලා. තාමත් ඉන්දියාවේ විස්තර කරලා මේ සංජීවනයේ බෙහෙත් වල මෙහි තියෙනවා කියලා ගවේෂණය කරනවා. අපි උදාහරණයක් ගියම උදාහරණ වලින්ම විස්තර කරලා දෙන්න. අනිත් තමයි මේ රිටිකල ස්වභාවික දරදක්ෂ වනාන්තර වලින් තුනයි තියෙන ලංකාවේ. ඒකෙන් එකක් තමයි රිටිකල. එකක් තමයි යාද, අනික හග්ගල. හග්ගල පොඩි ප්‍රදේශයක් වලට මේ අර සත්තුන්ගේ පෙට්ටියම කඩු කරගෙන ඒකට දේශගුණ. ඒක තමයි රිටිකල. ස්වභාවික දරදක්ෂ. ඔය සිංහ රාජ්‍ය ස්වභාවික දරදක්ෂයක් නෙමෙයි. ඕන කෙනෙකුට ගිහලා කැම්ප් කරන්න පුළුවන් මේ වල එහෙම අවසරයක් දෙන්නේ නැහැ. මේ වල ස්වභාවික පරිසරයක් හිතලා තියෙනවා. හැමාතිම අංග සම්පූර්ණ කරන දරදක්ෂ කරලා තියෙනවා. ඕ ඈ කැලේ ගස්කට බුද්ධෝන් කියපු ගානේ ලංකාවේ මිනිස්සු ඊට වඩා දියුණු. ඒකයි කියන්නේ. දන්නවද? බුද්ධෝ ඈ මෙයා ඒකට කැමති නෑ. එයා ඒකට කැමති. එහෙම. බුද්ධෝ මස් මරමර සත්තු පුච්චගෙන කලපා. ලංකාවේ මිනිස්සු ලස්සනට ගොඩ දැක්වියද? මෙතන මේ සක්මන් වල මේ ගල් දෙක අතර තමයි සක්මන් කරලා දිනු පේනවද ගල් දෙක අතර මේ ගලේ මේ පොයින්ට් එකක් තියෙනවනේ අර ගලේ තියෙන පොයින්ට් එක පේනවද තුඩ වගේ අර සිත එකම අරමුණව පාතල නේ තියෙන සිත වෙනස් වෙන ඕක තියෙන තුඩ අපේ හරනපද මේ පැත්ත සිත එකම අරමුණක් සදා බලන්න
දැනත් මහින්දලා විදිහට හම්බෙන්නවද? හම්බුණා කතා අපේ. ඔයාලට මම ටීජේ. හා. එතන හම්බුලා. එහෙම. අවුල් කීයක් කිව්වේ? නෑ ලියන්න ඉතින් මේ පාර. අය පොඩි එකක් ලියන්න දැක්කේ දෙන්න අයවද ඒකනේ එක කෙනා ගන්න එක එක්කෙනා යන්න වන් බයි ගන්න එක එක්කෙනා මට මගේ ශ්‍රී ලංකන් ටෙක්නොලොජි අකුරු ගහලා මුලේ ඔන්න හොම වෙරදා ගන්න. දුන්නාටද ඔව්. BNS बात हम गए यहाँ पे थे DNS යන්ත්‍රානුසාරයෙන් ඒගොල්ලන්ගේ liver system එකක් තියෙනවා නේ ගන්න අපිට ෆොටෝ එවන්න මේ තියෙන කළුවර ගහ උඩ බලන්න බය අපේවත් තිබ්බ කළුවර ගහ මේක මෙන්න මේ වර්ගය තමයි මේ ළඟදි වැටුනේ කඩාන කළුවර මේ බලන්න view එක අයියෝ පොතේ දෙන්න කල්ල ගන්න එයා තමයි අද දුන්නේ කැලේවත් කියලා හරිනේ මෙතන තියෙන්නේ ඉතින් කැඩලා ඉතින් අපි පෙරේ යන්නේ කුඩක් කොහොමද සිමෙන්ති දාලා බාස් නෙවෙයි නිකම්ම දෙක්කලා ගිහින් කොහමද කියන්නේ ඒකෙන් හදක් දේව සිමෙන්ති පොඩ්ඩක් දෙන්න ඒක හැල්ලම හොයන්නේ ඒක මොකෝ අක ගහලා තියෙන්නේ නෑනේ හරියට මේක
මේ පහලම මක්කත් එක්ක පුළුවන් නානේ හොඳ. අපි ගිනාට ලොකීක හොඳ. ගිනාවන මෙයක් පාව. අර මෙතන නිමක් හැදුවා. අපි සංසාර ගමන කරත්තෝදයක් වගේ නිමක් නෑ කියන එක පිළිවෙන්නේ. අනික තමයි එකම ඉරියව්වකින් නැගලෙන්නේ මේ ස්ටෙප් ටික පරිදි. ඉතින් මේ මාංශ පේන ගොඩක් වෙහිසයිනේ. අර සර්කල් එක වගේ යනවා මේක සම්පූර්ණ හිල්ලෙනවා. ඒ ශාරීරික සුවතාවය රැකගෙන දින දිනපතා. දැන් අර හාමුදුරුවෝ කියන ඉතින් එයින් ඔබ්බරත් තාව ගිහින් බුදුහාමුදුරුවෝ කියන අවුරුදු දෙකක් 600ක් නේ. මේක පොඩ්ඩක් හිතනවා මේකේ සත්‍යතාවය කියන්නේ අපිට කියන්න බෑ. ඔය ඔක්කොම මත විතරනේ. දැන් මේක මොකද්ද කියලා හරියට රජිනක් හොයලා නැහැනේ. අර මෙච්චරම අර මේ හොයාගත්ත අර HP බෙල් කියලා මේ පුරාවිද්‍යා ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. කියන්නේ සුද්දෙක්. එයා මේ ඉස්සරම හොයාගත්ත 1990 තමයි මේ ඉස්සරම හොයාගත්ත. මේ සීග්‍රේ දෙකම. දැන් එයා ලියපු පොත්පත් මේ තාමත් දිනේ කරන්නේ. එයින් ඔබට ගිහිල්ලා අපි කට්ටිය හොයලා නැහැ. හොයන්නෙත් නැහැ. හෙව්වත් දන්නෙත් නැහැ. මම මේක පන්තියක් විතර ඉරි ගහලා ඔය බරකුත් හදා ගන්න. දැන් ඔයාලට පුළුවන් තමයි රවුම් එකට කොපල දෙන එක. ඔව් බලන්නකෝ හැඩයට ඉස්සර තිබිලා තියෙනවනේ කොළ જાති දැන් උණු කරනවා නෑ ඔව් කෙටලා තිබ්බහම මෙලෙක් වෙනවා ඒ වගේ මේ වතුර ගලන් යන පාරක් ඔව්. එකක් නේ. ඒක කොහොමද ඒක වතුරක් තියෙන්නේ. ඔය රුවල් වලට අපිට මොකද? එයිදන් යන්න බයි. අයින් යන්න. මම ඒ හදන්න. දැන් ආය අතුරු පොකුණේ රුවන් වල කැටි මේක රෝහලනේ. ඒ જાති ගල් දෙක පොඩි පැත්තේ තියෙන මේවල බෙහෙත් කරපුත් දාලා අමරුවා. මේකේ මේ ටක්කිම ගහලා තියලා මේවල බෙහෙත් කරපුත් දාලා අනුරුවට පස්සේ ඒවල විෂ දානවා මේ ටැගිලි මේ කරනවා. මේකට මේ යුද ටික බිරුවට පස්සේ මෙතනින් මේ පෙරලා මේ තවුනේ මේ බාත් එක වෙන්නේ මේ හුබල් බාත් එක. ලෙඩන් නිකලා නැහැ. එහෙම පංච කරනවා මෙතන මේ කරලා තියෙන්නේ. දැන් ඔය ස්පා කියලා කරන්නේ ඒකනේ. බෙහෙත් කරලා ගිල්ලා කපන එක කරන්නේ. මෙච්චර එකක් පුරවන්න කොච්චර කරන්නද මෙතනක් තියෙනවා මේ ගල් කට්ට කැලි හතරක් කපලා තියෙන්නේ. ඒක උඩ ගල් පිහිලි දෙයක් ගිහිලා තිබිලා තියෙනවා. ඒක උඩ ලෙඩා වාඩි කරලා මේ දණියෙන් පහක රෝග නිවාරණය තමයි මෙතන. අර කකුල් දෙක බස්සගෙන ඉන්න සිස්ටම් එක. ගල් ලැඳක් තියෙන පුතේ. ඔය සම්භාහනය කරලා ඔය මසාජ් කරනවා කියන්නේ. ගල් ලැඳ. මේ ගල් වල තියෙන සුමට බය බලන්න මොන තරම් ෆිනිෂින් එකක් ගල් වල දීලා දෙනක බලන්න. දෙපැත්තේ ඔය පොඩ්ඩක් එහෙම තියෙන්නේ. ආ බුදුන්ට.
මේ බෙහෙත් දාපුව වෙන්න පුළුවන් බෙහෙත් කරපුව වෙන්න පුළුවන්. මේවට වහලා ගහලා තියෙනවා. වහලා ගහනවා කියන්නේ කැලිමණ්ඩල ගහනවා කියලා කියන්නේ. ඔය අද්දක දේවල් එහෙම තියෙන්නේ. වටේ විතරයි කළු තියෙන්නේ. බලන්න කොලොස් තියෙන්නේ. නැද කළුවකට හැම පරාලයක්ම පුරුද්දලා ගහලා තියෙන එක දැන් පරාල තියෙනවා. ඒක ඊට පස්සේ කරමුලින් කපලා අයින් කරලා දානවා. ඒක උඩට ඇට් එක නංගුවා පාත් වෙනවා කියලා කියන තරම් ශක්තිමත් වහලා. දැලින් තමයි නිර්මාණය කරන්නේ. ගහලා නැද්ද නිකන් ඔක්කොම එක තැනකට පරාල පුරුද්දන්නේ. ඊට පස්සේ කලුවට අර ගන්නවා ඒක. කළුව කපලා අයින් කරලා දානවා. ආයෙත් නෑ කළුව. ඔව්. එළවන් ඇහුවා නේද තෝනේ? දීයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ළමන් ඇහුවාම ඔය නැත්තම් මේ ගල්වලින් තියෙන්නේ මේ කෑලියක්. තමයි කියන්නේ කොමෙකට ඇඳලා තියෙනවා. තියෙනවද? ගලිය. අපි දැන් ටොයිලට් වල මෑන්හෝල් ගලි කියලා බදිනවා නේද? ගලිය එකයි සකස් කරන්නේ බ්ලොක් එකක් ආවොත් එම සුද්ධ කරන්න පහසු වෙන්නේ. නැත්නම් බඩේ සම්පූර්ණ මයින් කරන්න බෑ. මේකේ තියෙන බෙහෙත් කොළපොතු තියෙන දුරප්පේම වැඩි කොමද බලන්න ගලිය සකස් කරලා තියෙන ආකාරය බලන්න. ඒකේ බ්ලොක් එකක් ආවොත් ඒක ගල්ලෑන් අයිතෝනේ සුද්ධ කරලා වහලා දානවා. දැන් අපි අනුකරණය කරලා තියෙන මේකනේ ගලිය සිස්ටම් එක බලන්න. ඒකෝල අපේ ඔක්කොම ශිල්පසාස්ත්‍ර නැගලා ඉන්දියාවේ. ඔක්කොම තිබිලා තියෙන්නේ. ඒ සුද්ධ තමයි. අන්නේ අපෙන් අරන් තියෙන්නේ ඔක්කොම. ඒකනේ. අපේ ඉතිහාසය කියන්නේ කොහොමද? අර කියන්නේ පුස්කොළ වල උනේ ගෑල් තියෙන මේ ශාස්ත්‍රය. සිමෙන්ති දෙන්නකොට ගල් දිනන්නේ නැහැ. ඒ කාලේ ටයිල් එකක් මේ තියෙන්නේ. මේ කට්ට හිටවන්න මේක සාමාන්‍ය කපන්නේ බිමනේ අපි ගඩුව කපන්නේ බිමනේ. ඒ වගේ පැට් එක කැපුවම පස්සේ මේ පිංග මාක් එකක් තියෙන්නේ. සීතලේ මැටි කැටි අතින් ඇද්දම් පස්සේ ඇහිලි පාර හිටනවනේ. ඒක තමයි තාක්ෂණික කියන්නේ වැහි පින් කියන්නේ වතුර බස්සන. දැන් අපේ උළු වල තියෙන කට්ටි. ඒ අතෙන්ම තමයි ඒගොල්ලන්. ඒ තමයි මේ උන්සේ කරලා දෙන්නේ. අපි අර උළු හා සමානයි. ඉතින් බලන්න තාක්ෂණය බලන්න ඒ කාලේ. ඇඟිලි අර දෙත බාහිරින් ඉඳලා මේ ඇඟිලි දෙකෙන් ඇදලා. ක්‍රම භාවිතා කරපුවා ඔය විශාල ගල් පර්වත බලන්නේ මේ කටුම විදලා තියෙන අඟල් එකමාරක් දෙයක් තිබෙන්නේ තියෙනවා. මේවට බෙහෙත් සාකසාර දාලා පුරවනවා. දවස් දෙකක් වගේ යනකොට ගල මෙලෙක් වෙනවා. ඒක ගැව්වපට මේ අතේ පුපුල්ලා. ගානට කැපුවා වගේ. ඒක ඔය එක ක්‍රමයක්. තව ක්‍රමයක් තමයි අබ ගහනවා කියන්නේ. අබ ගහනවා කියන්නේ විශේෂ කුණ්‍ය රේ ගල් හිර වෙන්නේ. මේවට හිර වෙන්න කුණ්‍ය ගැහුවට පස්සේ වර්ෂාපතන කතාවේ වතුර දැම්මට පස්සේ ලීය මහත්තුව පස්සේ ගල පුපුල්ලා යනවා. ඊට පස්සේ තමයි ගල එළියට අරගෙන මේ විදිහට දාලා තියෙන්නේ. මේ ගල් දැන් උපදාලා තියෙන්නේ. කටුවයි මේකෙන් තමයි ඒ ප්‍රයෝජන අරන් තියෙන්නේ. මේ හැම ගලකම තියෙන මේ කටු පාරවල් බලන්න. ඒ කියන්නේ ප්‍රයෝජනයක් ගන්න බැරි ගල මේ වගේ පවුර එකතු කරලා තියෙන්නේ. එන්නේ මේ ගොන්නගිල ආරක්ෂා සඳහා වටි පවුරක් දානවා. ඒක වල සත්තුගේ පරිසර දපන වලකා ගන්නවා. අර ගල පුපුල්ලා ගිය ටිකක් තියෙන බලන්න. තියෙනද? ඔය විතරම ගල් පල්ලවල් තියෙනවා. මෙතන තියෙන මත්තගල පොඩ කැපිටල් සයිට් එකක් තියෙන මානාකන්ද කියලා කියන්නේ. එතන ගල් කොරියක් විතර පවත් කරලා ඉන්නවා. එතන ගල් කුණ්‍ය ගහපුවා පලාපුවා අතරතු දාපු එහෙම තියෙනවා. මේ බලන්න දැන් තකෝනේ ගෙල්ලා නෑනේ. හැම දෙයක්ම තියෙනවා. ඕනෑකම බලන්නකෝ. ලීයක් කැපුවා වගේ. ලීයක් කැපුවා වගේ. ඔව්. කෙනෙකුට පුළුවන් මේ විදියට පොඩි සෑල් අද මෙච්චර තාක්ෂණ දිනුනේ නැති මේ වගේ නිර්මාණ කරගන්න බැහැ නේද? ඔව් බලන්න කොච්චර තිබ්බට ඔව්. තහඩුනේ. ලොකු මොරගේ මොර අතු කපලා නේ ගන්න. ඒක ධාතු බහක් සාමාන්‍ය වල බන්නට පඩින් ළඟින් තියෙන දැන් මේක ඉන්නේ තැන් තරක් කියලා දානවා. පඩිය දෙක උස්සනටම හදලා තියෙනවා. ඒකත් භාවනා යෝගිකව කස්ම කරලා තියෙනවා. ආසෙන් යන්න පුළුවන් මහත්කම් නෙවෙයි. මහන්සිය මග හරවන්න නේ තියෙනේ වෙහිලිය. නෑ සාමාන්‍යයෙන් දන්න ඒක දන්න අයත් නැතු වෙන. ඉස්සරහට. නෑ මං කියන්නේ මේ කැනීම් කළා හොයනවනේ. හා.
යේ දිරලා තිබුණොත් කොන්ද කඩලේ. ඔව් දැන් රහම්දුරෝ නම් කියන්නේ මේ සංවට්ටිය පරිවට්ටිය විවට්ටිය. ඒක විස්තර කරන්නේ. මේ සංවට්ටිය මුලින්ම හම්බ වෙන්නේ. එතන සියලු කෙලෙස් අතහැරලා තමයි උඩ යනවා කියන්නේ. ඒ කියන්නේ උඩ යන එක්කිනා මේ රහත් භාවය ලබන පුදුලෙක් වෙනවා. අඳකට පහන කතන්දර. අඳකට පහන කතන්දර. ඒ විදිහට තියෙන එකේ තියෙන්නේ. ගොන අර කොහොමද ගාන්නේ අලියා. ඒ මේ ඔය කඳරට පහුවත් මෙහි තිබ්බට ඒ ගල් කැට යන්නේ. ඒ යුගේ නෑ. ඒක පස්සේ කාලේ. ඒකට දාලා දෙන කැට යන්නේ. අස්සේගේ මූණ ඒ මොකද්ද ඒක? ඔව් නේද? ඇෆ්‍රිකන් ගහක් නේද මේක? ඇෆ්‍රිකන් ගහක් වගේ නේද? කඳුළුවා වගේ. දියලබු ඒකයි කොම්බා. අප්‍රිකාවේ සතුරු එකතු කරගන්න වගේ මේ ගහක් වගේ තියෙනවා. බැම්බු හැරමක් කරේ එහෙම. ඒ අර මේ වගේ බෝබැක්. බෝබැක්. ඒක මහතය කඳ. ඒක වෙන. ඒ අර පොත්ත වගේ තියෙනවා. වැල කපලා ලැබුවට වතුර ආරම්භ කියන්නේ වැල කැපුවමද වතුර වැක් වෙන්නේ. ඒක ලැබු කපලා ගත්තාන් පස්සේ දියලබු. ඔව්. ඒ දියලබු. මේක ගස් දියලබු. මේක පොළොව මතු වෙන තමයි මේ මුල් දිය. මේකත් වතුරද? මුල මේකත් වතුර. මේකත් මේ ගෙඩි හැදෙනවා. එක විනාඩි 5ක කපලා බලන්න මේ ගහම. හයියට. මේක මේ බෙහෙත් වලට ගන්න පස් පංගුම ගන්න බෙහෙත් වලට. පොළොව මතු පිට තමයි මුල් යන්නේ. මේ ගහේ උඩම දාලා තියෙන්නේ. ඒ දාලා පිමාට මේ මුල විහිදි යනවා. මේක ගෙඩි හැදෙන්නේ. පුඩි ගෙඩියක් හැදෙනවා. එතකොට මේක කුලකට ඕලක් මේක තමයි ගල් සියමල ඒක නෑ නේ දැන් කීච්චි එක කල්ලා මේ අතකැලි මේක මොර ඒකයි මේ වඳ වෙන්නේ සාපි මේ අවුරුදු 7-8කට සැරයක් තමයි 50ට ගන්න. මේ ගහ අත තල වෙලා තුත් එක්කම කපලා දාන්න. පැටි මේක මේ කට්ට ගාලා වතුර පුරවලා වතුර ටැංකියක්. ඒක විස්තර ලාම් පස්සේ කකුල් දෙක ඕනේ කරනකොට ඉත පොහෙට මහන්සි අඩේ මේක මේ පාදන කරපුවා. මේ කට්ට බලන්න හැදි යරන් කියන ගලින් එක අන්තිමට දාලා ගත්තා වගේ ගල. ගාවේ කට්ට කොහොමද දැම්ම මස්සේ ඒක ආයෙ පම්මදි. දැන් මේ කිසිමද? සපාරින් කිසි. මේ වැඩිපුර කැලලක් ඉස්සක් කරනොත් ඒ ඒක අයියම වඩක් නෑ. මෙතන පොහොය ඔය විනය කරන පොහොය කරන විස්තර. ඔය ගංගානාවේ ඉතින් විනය කරන පොහොය කරන්නේ වතුර ජල කඳක් එක නැත්තම් ගලුයි සීමා කරන්නේ. ඒක වස්පත් එකම කරලා තියෙනවා. ගංගානාවේ ගිහලා දිනව නේද? ඒ කියන්නේ උපසම්පදා භික්ෂුණන්සලා විනය කරනවා. එයාලා කරන පව මෙතන ඇවිල්ලා මම පව කරනවා. එයා නිදහස් වෙනවා.
පාවිච්චි කරලා තියෙනවා. මේ අපදව්ව බැහැර කරලා තියෙන භාවනා යෝග්‍ය තමයි කරලා තියෙන සංවර සිද්ධි. අනික තමයි මේ රජවාසල ආකෘතිය තියෙන ඩිකරේෂන් එක බලන්න පැලස් එක බලන්නකො. සාමාන්‍ය රජ කෙනෙක් යුරේන් එකට දාන්න දෙන්නේ නැහනේ. ඒකත් අර සියලු සැප සම්පත් පායට පෑගෙන දුවිල්ලකත් වටින එක දහින් දාලා තියෙනවා. කොච්චර වස්තුව කියන්නේ රජමාලිගයක් තමයි එතන තියෙන්නේ. ඒක කොච්චර වස්තුව ධනෙ බලය තිබ්බත් වැඩක් නැහැ කියලා. අනික තමයි මේක ෆිල්ටර් සිස්ටම් එකක් තිබිලා තියෙන. කියන්නේ මුට්ටි 7කින් පෙරලා යනවා කියලා කියන්නේ. ගල් වැලි පස් වලින්. අවසානයේ යන වතුරට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒ තරම් පෙරලා බොන්න සයිස් එකට හොඳයි. පෙරලා සිස්ටම් එකක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ පොළොව මතු පිට යනකොට සතාසල් කරන ඕනේ නැහැ දුක කියලා තියෙනවා. උන්හා ඒ බිව්වත් හානියක් නැති. ඔය ඇත්තම දිසෙන්නේ